තමුන්වහන්සේලා දැක්කා ඊයේ සිරිකොත ඉස්සරහා මොකක්ද උනේ කියලා. අහිංසක ජාතික සංවිධාන එකමුතුවේ සංවිධානයේ සමාජිකාවෝ භික්ෂුන් වහන්සේලාත් එක්ක සිරිකොත ඉස්සරහා පාරේ එහා පැත්තේ තියෙන පදික වේදිකාවේ ඉඳගෙන මේ ගිවිසුමේ ඒවා බොරු නම් මේවා කරනවද නැද්ද කියලා කියන ඉල්ලීම තමයි සිරිකොත ඉස්සරහා වුන් සාමකාමී උද්ඝෝෂණයක් කළේ. සිරිකොත මොකද මේක මාධ්‍යයට කියලා නෑනේ. ඉතින් මේගොල්ලෝ දැනගත්තා මෙහෙම කට්ටියක් එනවයි කියලා කල්තියා මැරියෝ ගෙන්නලා ගත්තා. මුජිබර් රහ්මාන් ඇතුළු ඔහුගේ මැරවර කල්ලිය ගෙනල්ලා ඇතුළේ තියාගත්තා. ඒ මුජිබර් රහ්මාන්ගේ කණ්ඩායමෙන් තමයි එතන හිටපු හාමුදුරුවෝ ඇතුළු ඒ ජාතික සංවිධාන එකමුතුවේ මේ රට බෙදෙන එක වළක්වන්න වැඩ කරපු මිනිස්සුන්ට මේ රටේ ත්‍රස්තවාදය ඉවර කරන්න සහයෝගය දීපු ජන කණ්ඩායමට ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමා වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමා ඇතුළු ඒ හැමෝටම පහර දුන්නේ මුජිබර් රහ්මාන්ගේ කල්ලිය. ඒ අන්තවාදී කල්ලිය. සිරිකොතෙන් එළියට ආවේ මුජිබර් රහ්මාන්ගේ අන්තවාදී කල්ලිය. ඒ අන්තවාදී කල්ලිය තමයි අර හිටපු සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට ගැහුවේ. පොළු අරගෙන අපි කනගාටු වෙනවා මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. අද මාධ්‍යවල තියෙන්නේ දෙපැත්ත ගහගත්තා කියලා. ඕ මේක තියෙන්නේ. මම දන්නේ නැහැ මාධ්‍යයට ඇස්පෙනීම මොන හරි දුර්වලතාවයක් තියෙනවද කියලා. දෙපැත්තක් ගහගත්තේ නැහැ. වීඩියෝ පට ඔක්කොම බැලුවොත් තේරෙයි. ඒ පැත්තේ මැරයෝ ටික ගල් ගහලා පොළු අරගෙන ඇවිල්ලා පහර දීමයි එතන උනේ. පහර කෑමට ලක් වෙච්ච මිනිස්සු පහර දීපු මිනිස්සු ගණේට දාලා පහර දීපු මිනිහයි පහර කෑමට ලක් වෙච්ච මිනිහයි එක තලයක තියලා තමයි අද මාධ්‍ය මේ ප්‍රවෘත්ති සමහර ඒවා වාර්තා කරලා තියෙන්නේ. එතකොට පේනවා මාධ්‍යයට තර්ජනීය සහ බලපෑම තින්නේ ආණ්ඩුවෙන්ද නැත්නම් සිරිකොතෙන්ද කියලා. මුජිබර් රහ්මාන් මේ පහර දෙන කණ්ඩායම අතර ඉන්නවා. ඒ ඉන්න ඡායාරූප තියෙනවා. ඉතින් ඒක තමයි අද සිරිසේන මහත්තයා ඇතුළු මේ කණ්ඩායමේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාලයක් ඉස්සරහට සාමකාමී විරෝධයක් තියන්නවත් දෙන්නේ නැහැ. මැරයෝ දාලා ගහනවා නම් උන්නැහැලා මේ කියන ඊනියා පාලනය ඇටවුවොත් මොන විදිහේ ප්‍රජාතන්ත්‍රවාදය රටට ඉතුරු වෙයි? මේකට දෙන්නේ යන ප්‍රජාතන්ත්‍රවාදී කුරුඳු පොළු ප්‍රජාතන්ත්‍රවාදී. මේක තමයි සමරවීර මහත්තයා කුරුඳු පොළු ප්‍රජාතන්ත්‍රවාදී කියලා පටන් ගත්තේ. ඒ කුරුඳු පොළු ප්‍රජාතන්ත්‍රවාදී ඊළඟ ජවනිකාව තමයි මුජිබර් රහ්මාන්ගේ කණ්ඩායම දාලා සිරිකොත ඉස්සරහා යෙපෙන්නේ. ඒ නිසා යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ බුරු කැටයම් දාපු වචන පෙන්නලා අඩුගානේ යහපාලනයේ ගෑවිලවත් නැති ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග බටලන්දේ තිබ්බද ප්‍රජාතන්ත්‍රවාදයක්? ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග දැකලවත් නැති කණ්ඩායමක් අද මේ රටේ නැවත බෙදුම්වාදී න්‍යාය පත්‍රයට ඇදගෙන යන්න හදනවා. අපි හිතනවා මේ රටේ ප්‍රබුද්ධ ජනතාව විශේෂයෙන්ම තැපැල්චන්ද දුන්නා රාජ්‍ය සේවකයෝ අපිට හැම තැනම වාර්තා වෙනවා 70%කට එහා බොහෝ හැම තැනකම සන්දානයට බුලත් කොලේට මේ මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. ඒ කාර්යාලවල කතා බහ වෙන තොරතුරු අනුව අනාවරණය වෙනවා. ඒ නිසා කිසි ලෙසකින්වත් මේ අසුද්ධ අවුලට මේ මුජිබර් රහ්මාන්ලගේ කල්ලි දාලා ජාතික සංවිධාන එකමුතුවේ ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන් ඇතුළු ඒ විද්වතුන්ට ඒ මිනිස්සුන්ට පහර දෙන මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී හවුල පරද්දන්න මේ රටමාද පෙළ ගැහිලා ඉන්නවා සූදානම් වෙලා ඉන්නවා කියන එක අපි අවධාරණය කරනවා.